සුබම සුබ දවසක් ඒවා සියලුම දෙනාට. අද මම ඔයාලට මේ වීඩියෝගෙන් කියල් දෙන්න හදන්නේ යස් කරපු ලැප්ටොප් එකක් හෝ යස් කරපු ඩෙක්ස්ටෝපයක් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධාන කරුණක් ගැන කියලා දෙන්න. මේ කරුණ ගොඩක් අය දන්නෑ සහ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මේ වීඩියෝ කිවරනකම් අපිත් එක රැඳ හිටියොත් ඔයාල්ට මේ කාරණය හොඳටම දැනගන්න පුළුව. ඉතින් වැඩි වෙලාවක් ගන්නතුව අපි යමු මේ වීඩියෝ එකට. ඉතින් අපි දැන් පියවරෙන් පියවර කොහොමද මේ එරර්ස් හඳුනගන්න කියලා බලමු. මුලින්ම ඔයාගේ PC එකේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්න. ඒකට වාට සර්ච් බාර් එකේ CMD කියලා ටයිප් කරලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් Windows බටන් එකත් එක්ක R press කරලා එන ඉන්ටර්ෆේස් එකේ CMD කියලා ටයිප් කරන්නත් පුළුවන්. හරි, ඊළඟට ඔයාලා මේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක run as administrator විදිහට තමයි ඕපන් කරගන්න ඕනේ. දැන් මම මෙතන සර්ච් බාර් එකේ CMD කියලා ටයිප් කරලා ඊළඟට අපිට පෙන්නන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක කියන තැන right click කරලා run as administrator කියන එක දෙනවා. ඊළඟට මේ එන window එක yes දීලා ඔයාට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක run as administrator විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාට මෙතන මේ විදිහට ටයිප් කරන්න. power cfg alirac energy. හරියට අකුරු ටික බලලා මේ විදිහට ටයිප් කරලා ඊට පස්සේ enter දෙන්න. ඊළඟට ඔයාට මැසේජ් එකක් වැටෙයි enabling tracing for 60 seconds කියලා. ඒ කියන්නේ විනාඩියක් ඇතුළත මේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් රන් වෙලා අපේ PC එකේ තියෙන එරර්ස් ඔක්කොම අපිට රිපෝට් එකක් විදිහට දෙනවා. ඊළඟට ඔයාලට විනාඩියක් බලන් හිටියට පස්සේ මෙතනින් මැසේජ් එක ඩිස්ප්ලේ වෙයි. මේ මැසේජ් එක එනකම් මම කියන්නම් ඔයාලට මේකේ මොනවද බලා ගන්න පුළුවන් කියලා. මේ කමාන්ඩ් එක පාවිච්චි කරලා අපිට බැටරි එකේ හෙල්ත් එක, ඊළඟට power usage errors, ඊට පස්සේ sleep hibernate issues, driver power problems, ඊට laptop එක overheating cause වෙනවා නම් ඒවත් අපිට බලා ගන්න පුළුවන්. මේවා automatic report එකක් විදිහට generate වෙලා අපිට මෙයා ලබා දෙනවා. හරි, දැන් ඔයාලට පේනවා අපිට command prompt එකේ තව වැඩිපුර message එකක් display වෙලා තියෙනවා. ඊළඟට එයා කියලා තියෙනවා අපිට C එකේ Windows වල system32 energy report.html කියලා ෆයිල් එකක් හැදිලා එතන more details තියෙනවා කියලා. දැන් මම ඒ දීලා තියෙන location එකට ගිහින් අපිට හැදිලා තියෙන report එක බලන්නයි හදන්නේ. ඔයාලට ඒ කියන location එකට step by step යන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට ඒ location එක copy කරගෙන ඊළඟට Windows එකයි R එකයි press කරලා එන තැන ඒ location එක paste කරගන්න. ඊළඟට OK දුන්නාම ඔයාලට කෙලින්ම මේ විදිහට අපිට දීලා තියෙන report එක බලා ගන්න පුළුවන්. බැලුවාම නම් ටිකක් ලොකු report එකක්. කියලා තේරුම් ගන්න අමාරුයි. ඒකින්ද මේ දීලා තියෙන report එකේ තියෙන විස්තර ටික ඔක්කොම එකපාර copy කරගෙන ඔයාලට ඒකට shortcut එකක් විදිහට control එකයි ඒකයි press කරන්න පුළුවන්. එතකොට මේ දීලා තියෙන ඔක්කොම ටික එකපාර select වෙනවා. ඊළඟට copy කරගෙන ChatGPT පාවිච්චි කරලා ඔයාලට මේ ඒ copy කරගත්ත විස්තර ටික දීලා මේ පොඩ්ඩක් සරලව ගන්න පුළුවන් මේක. මේ විදිහට ඔක්කොම ටික paste කරලා ඔයාලා කියන්න මේ ඒ report එකේ කියලා තියෙන විස්තර සියල්ල මේ විදිහට summary එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයා යූස් කරපු ලැප්ටොප් එකක් හරි PC එකක් හරි ගන්නකොට
මේ දේවල් හොඳින් දැනුවත් වෙලා ගන්න ඔයාල්ට ඊට පස්සේ එතනින් එහාට කරන්න තියෙන වියදම් ගොඩක් අඩුවෙන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි ටෙක් විත් CC